නිරුකුමරු ආදරය ගෙනල්ලා කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඉතින් මං අද වීඩියෝ එක තුලින් කතා කරන්නට මේ වෙලාවේ අවස්ථාවක් හදාගන්නේ. ඇත්තම කියනවා නම් දුලන වගේම හංසනාගේ මිතුරිය සෙට් වුණොත් ඇත්තටම කතාව වෙනස් විදියකට ගලාගෙන යයි නේද? ඉතින් අපි අද ඒ ගැන කතා කරන්න කලින් මෙන්න මේ වගේ ඉල්ලීමක් කරන්න සූදානම් වෙනවා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන ඒ කතාව ගැන අද අපිට මතක් කරන්න පුළුවන්. ඉතින් කොහොමුණත් ඔයා දන්නවා. ඒ තමයි දුලන හංසනාට ඇත්තටම තමයි ආදරය කරන්නේ. එතන බොරු ආදරයක් නැහැ. ඒ වගේම හංසනා වාසනාවන්තයි. හොඳම කට්ටියගේ ආදරය ලබන්න හංසනා. ඉතින් ඒ විතරක් නෙමෙයි. හංසනා දැන් මේ කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. හැබැයි ඒ වුණාට හංසනාගෙන් දවසක දුලන මේ ගැන අහුවොතින් හරි. එහෙම නැත්නම් හංසනාගේ යාළුවට මේ ගැන කියන්න කටයුතු කළොත් හරි. ඇත්තම කියනවා නම් එතකොට හංසනා දිනෙත්මින්ට ආදරය කරනවා කියන එක දැනගන්න අවස්ථාවක් හිමි වෙනව නේද කියන කතාව තමයි අපිට අද වීඩියෝ එක තුලිනුත් කතා කරන්න පුළුවන්. ඇත්තම කියනවා නම් ඒ වගේ පසුබිමකදී මොන වගේ දෙයක් වෙන්න ඉඩකඩක් තියෙනවා කියලාද ඔයාට හිතෙන්නේ. ඉතින් අපි ඒ ගැනත් කතා කළ යුතුමයි. කොටින්ම කියනවා නම් හංසනාගේ මිතුරිය ගැන දුලන්ට හිතෙන්න පටන් ගන්නෙ මේ දෙන්න කතා කරලා කාලයක් ගියාට පස්සේ වෙන්නත් පුළුවන් නේද කියලයි මට කියන්න ඕනේ. අනිත් එක තමයි ඇත්තටම හංසනාගේ යාළුවට දුලන ගැන කැමැත්තක් ඇති වෙලා තියෙන්න පුළුවන් ඒ මොහොත වන විට. ඉතින් මේ විදිහට කැමැත්තක් ඇති වෙලා තියෙන පසුබිමකදී මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද? හංසනාට තමන්ගේ හිතේ තියෙන කැමැත්ත ගැන මේ මිතුරිය කතා කරන්නත් ඉඩකඩක් තියෙනවා. ඒ වගේ පසුබිමකදී හංසනා කියන්නේ ගෑන් ළමයාත් ඉතින් ඉස්සරුණාට කමක් නැහැ කියලා. මමත් ඉතින් ගොඩාක් ඉස්සරුණ නිසා තමයි මේ හැමදේම හරියාකාරව කරගන්න පුළුවන් වුණේ කියලා. අපි දෙන්නගේ ආදරේ වුණත්. ඉතින් ඒ හින්දා ඉතින් මේ ගැන දුලන්ට කිව්වොත් එහෙම අනිත් එක දුලන දවසක දැනගත්තොත් එහෙම මේ හැමදේම වෙනස් වෙන්න පුළුවන්. ඇත්තටම මුල් දවස්වල නම් හංසනාව අයිති කරගන්නම දුලන try එකක් දෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට තමන්ගේ යාළුව ගැන හිතනකොට සුදු අම්මා ඇතුළු ගොඩාක් දෙනෙක් පැහැදිලි කරලා දෙන කරුණොත් එක්ක ඇත්තම කියනවා නම් අවසානයේට හංසනාගේ මිතුරිය සමග ආදරය කරන්න පටන් ගත්තොත් දිනෙත් මින්ටයි හංසනාට දුලනට යාළුවට ගොඩාක් ආදරෙන් සතුටින් ජීවත් වෙන්න පුළුවන් වේවි.